ආයුබෝවන් එකතු වෙලා ඉන්න SW Gadget සමගින් අද අප සාකච්ඡා කරන්නේ වතුර මෝටරයක් රිපෙයාර් කරන ආකාරය තමයි. විශේෂයෙන් කියන වතුර මෝටරයක් රිපෙයාර් කිරීමට අවශ්‍ය වෙනීමේදී මේ අවස්ථාවේ ඔබ දකින්නේ බෙයාරින් සවි කරන ආකාරය තමයි මේ වීඩියෝ ගේන්නේ. අපි මේ නඩත්තු කටයුත්ත කරන අවස්ථාවේ තමයි වීඩියෝ ගේන්නේ. ඔබටත් ඒ හරහා දැනුම සහ අවබෝධය ලබා දීම තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් කියන මෝටරයක බෙයාරින් සවි කරලා ඒක සකස් කරලා ඊට අමතරව ගත්තා වෝටර් සීල් සවි කරලා මේ ක්‍රමානුකූලව නිවැරදිව සවි කරන ආකාරය තමයි වීඩියෝ එක හරහා ඔබට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් කියන මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. මේ ඔබ දකින්නේ මෝටර එක බඳ කොට සම්බන්ධ වෙන ධාරය. මේ හොඳින් සුද්ධ කර ගැනීමක් තමයි සිදු කරන්නේ. මොකද වතුර මෝටරයක් ගත්තාම මලකඩ කාලා වෙනත් අපද්‍රව්‍ය හා දූවිලි වලින් ඒ ධාරවල සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා හොඳින් සුද්ධ කරාට පස්සේ තමයි මේ මෝටරය හොඳට සම්බන්ධ වෙන්නේ. අපි දැන් වීඩියෝ එක හරහා ගෙන මේ මෝටරයක් නිවැරදිව නඩත්තු කටයුතු සහ ඒ අවශ්‍ය උපාංග නිවැරදිව සවි කරලා ඒ නිසි ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම හඳා තමයි මේ වීඩියෝ එක හරහා අපට ගේන්නේ. ඔබ දකින්නවාදී හොඳින් පිරිසුදු කරලා මේ මලකඩ සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කළ ආකාරය තමයි වීඩියෝ එක හරහා මේ ඔබ දකින්නේ. හොඳයි මෝටරයේ රොටරියට බෙයාරින් සම්බන්ධ කරලා ඉතිරි කොටස් ක්‍රමානුකූලව සවි කරන ආකාරය තමයි ඔබට මේ දක්නට ලැබෙනවා. ඒ හින්දා ක්‍රමානුකූලව මේ කොටස් සවි කරන ආකාරය හොඳින් බලා ගන්න ලෙස මම ඔයගොල්ලන්ට කියනවා. මොකද ඒ කොටස් හරියාකාර සවි කිරීම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හොඳයි මේ ඔබ දකින්නේ වතුර මෝටරයක වෝටර් සීල් එක සම්බන්ධ කරන ආකාරය. වෝටර් සීල් එකට හොඳින් ග්‍රීස් ආලේපනය කරලා මෙන්න මේ කුහරය වගේ තියෙන කොටසට හොඳින් ක්‍රමානුකූලව එක හා සමාන වටෙන්ම බැසීම සිදු කළ යුතුය. මේ සඳහා කිසිම හානියක් නොවන ආකාරයට ක්‍රමානුකූල එක හා සමාන වෙන කුහරය තුළට බැසීම හොඳට සීල් වීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. විශේෂයෙන් ඒකට හානියක් නොවන ආකාරය තමයි මේ ක්‍රමානුකූල බැසීම සිදු කළ යුතුය. මේ දකින්නේ ඒ ආකාරයෙන් ක්‍රමානුකූල වටේටම ඒ සම්බන්ධ කරන ආකාරය තමයි. හොඳයි මෝටරේ වෝටර් සීල් එකේ ඉතුරු කොටස් ටික තමයි ක්‍රමානුකූල සවි කරන ආකාරය තමයි මේ වීඩියෝ එක හරහා ඔබ දකින්නම හොඳින් බලා ගන්න ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද මේ කොටස් ක්‍රමානුකූලව නිවැරදිව එකිනෙක පිළිවෙලට සම්බන්ධ කිරීම අනිවාර්යෙන් සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එසේ නොවොත් මේ නිසි ක්‍රියාකාරී තත්ත්වයකට පත්වන්නේ ඔය දකින්නේ වෝටර් සීල් ඉතිරි කොටස් ක්‍රමානුකූලව හීන් සීරුවේ එකිනෙක සවි කරන ආකාරය තමයි. වෝටර් සීල් ඉතිරි කොටස් ටික සවි කර අවසානයේ තමයි ඉම්පිලර් කොටස් සවි කරන්නේ. ඒකත් මේ වීඩියෝ අවසානයේ ඔබට දැක ගන්න ලැබෙයි. ඉම්පිලර් එක සවි කරලා ඉතිරි කොටස් ක්‍රමානුකූල නිවැරදිව සවි කරන ආකාරය තමයි මේ ඔබට ගේන්නේ. හොඳයි මේ ඔබ දකින්නේ වතුර මෝටර ඉම්පිලර් පැත්තේ කප් එක සවි කරන ආකාරය.
මං හිතන්නේ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න නැතයි කියලා මං විශ්වාස කරන වතුර මෝටරයක කොටස් එකිනෙක සම්බන්ධ කරන ආකාරය විශේෂයෙන් ගත්තාම මුලින්ම අපි රොටරිට බෙයාරින් දෙක සම්බන්ධ කළ සවි කරන ආකාරයත් ඊට පස්සේ වතුර මෝටරේ වෝටර් සීල් දෙක නිවැරදිව සවි කරන ආකාරය ගන්න ලැබෙන්නේ නැතයි මම හිතන්නේ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්නට විශ්වාස කරන ඔබට මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපි මේක ඉතිරි කොටස් ටික මේක නිවැරදිව ක්‍රියාත්මක වෙන ආකාරය හොඳයි මේ ඔබ දකින්නේ සම්පූර්ණයෙන්ම සවි කරන ලද වතුර මෝටරය මං හිතන්නේ ඔබටත් වතුර මෝටරයක් නිවැරදිව කොටස් සම්බන්ධ කරන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න නැතයි කියලා මං විශ්වාස කරනවා මේ වීඩියෝ එක සම්බන්ධව කිසියම් ගැටලුවක් තියෙනම් පහලින් ඉදිරිපත් කරන්න ඔබටත් මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි නැවතත් මෙවැනි වීඩියෝෙන් හමු වෙමු Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.